හරි. අපි බලමු Python ක්‍රමලේඛ භාෂාව මගින් නිර්මාණය කරලා තියෙන ක්‍රියා පරිපාටි. ක්‍රියා පරිපාටි එහෙම නැත්නම් ශ්‍රිත කියලා කියනවා. ශ්‍රිත ශ්‍රිත අපි කියන functions කියලා. functions කියලා. එහෙම නැත්නම් කියන උපකේත වැඩසටහන්. උපකේත උපකේත වැඩසටහන් කියලාත් කියනවා. Python භාෂාවේ. මේ වෙනකොට ඔයා ප්‍රෝග්‍රෑමින් වල ඔය ශ්‍රිත අවස්ථා කිහිපයක් භාවිතා කරලා තියෙනවා. හරි? ඔයා භාවිතා කරපු ශ්‍රිත තියෙනවා මෙන්න මේ විදිහට. ඔයා print කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඔයා int කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඔයා input කියන function එක පාවිච්චි කරලා තියෙනවා. ඔයා length කියන function එක පාවිච්චි කරලා තියෙනවා. ඔයා str කියන function එක භාවිතා කරලා තියෙනවා. හරි? ඔයා round කියන function එක භාවිතා කරලා තියෙනවා. මේ විදියට functions අපි මේකේ open bracket එක close bracket එක අපි මේකට කියන්නේ print functions කියලා. print functions කියලා. එහෙම නැත්නම් print method කියලාත් කියනවා. අපි මේක කියවන්නේ print functions කියලා. එහෙම නැත්නම් අපි භාවිතා කරන print method එකක් කියලා. method එකක් කියලා. print function එකක් print method එකක්. දැන් මේකෙන් අගයක් print කරනවා. අගයක් print කරනවා. හැබැයි මේක ලියපු විදිය අපි දන්නේ නැහැ. හරිද? ක්‍රියාවක් සිදු වෙනවා. හැබැයි ඒක කරපු හැටි අපි දන්නේ නැහැ. තේරුණාද? එතකොට මේක තුල කොහොමද සිදු වෙන්නේ? දැන් ආදානයක් ගන්න පුළුවන්. ඉන්පුට් එකක් ගන්න පුළුවන්. හැබැයි කීබෝඩ් එකේ ඉන්පුට් එක ගන්න හැටි අපි දන්නේ නැහැ. හැබැයි ඉන්පුට් මගින් ආදානයක් ගන්න පුළුවන්. ඒක ලියපු හැටි උපදේශ මාලාව අපි දන්නේ නැහැ. අපට පෙන්වන්නෙත් නැහැ. ඒව සංගවල තියෙන්නේ. අන්න ක්‍රියාපරිපාටයක ඒ ලක්ෂණේ තියෙනවා. str function එකේ උපදේශ ටික අපි දන්නේ නැහැ. ඒක සංගවල තියෙන්නේ. හරි? round function එක අපට පෙන්වන්නේ නැහැ. අපට පෙන්වන්නේ නැහැ. අපි ඇතුලේ වෙන දේ දන්නේ නැහැ. හැබැයි අපි සංඛ්‍යා වට යන විදිය අපි දන්නවා. output එක විතරක් එයා දෙනවා. මෙන්න මේවා Python functions කියලා අපි හඳුන්වනවා. දැන් එතකොට උදාහරණයක් විදිහට ගත්තම ඔය round කියන function එකට අපි ආදාන දෙනවා. ආදානයක් දුන්නම ආදානයක් දුන්නම මේකෙන් ප්‍රතිදානයක් දෙනවා. ඔන්න ප්‍රතිදානයක් දෙනවා. උදාහරණයක් විදිහට මෙතන අපි ආදානයන් දෙකක් දෙනවා. ඔයා හිතන්නකෝ 37.4යි 5යි 6යි 3. මට දශම ස්ථාන ගණන මම දෙනවා. මේක අගය. හරි? මේක අගය. එතකොට දශම ස්ථාන ගණන මම වෙනම දෙනවා. දශම ස්ථාන දෙකයි. මේවා ආදාන. ඒතර ආදානයන් දෙකක් තියෙනවා. මේකෙන් තනි අගයක් විතරක් ප්‍රතිදානය වෙනවා. මේකෙන් ප්‍රතිදානය වෙනවා 37යි දශම ස්ථාන දෙකකට වට ගියාම 4යි 6යි කියලා එළියට එනවා. 4යි 6යි කියලා එළියට එනවා. අගය ප්‍රතිදානය වෙනවා. දැන් මේක කළේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඔයා දන්නෙත් නැහැ. ඔයාට මේ ෆන්ක්ෂන් එක ඇතුලේ උපදේශ ලියපු විදිය ඔයා දන්නේ නැහැ. ඔයාට පෙන්වන්නෙත් නැහැ. ඔයා බලන්න යන්නෙත් නැහැ. හරි. ඔන්න Python තුල භාෂාව මගින් අර්ථ දක්වන ලද ශ්‍රිතවල ස්වභාවය. එතකොට මෙන්න මේ භාෂාව මගින් අර්ථ දක්වන ලද ශ්‍රිත ක්‍රමලේඛය තුල ඔයාට ඕන වාර ගණනක් භාවිතා කරන්න පුළුවන්. මේවා භාෂාව මගින් අර්ථ දක්වන ශ්‍රිත. හරි? එතකොට ඔයාට පුළුවන් ක්‍රමලේඛය තුල අවශ්‍ය වාර ගණනක් භාවිතා කළ හැක. ක්‍රමලේඛය තුල අවශ්‍ය වාර ප්‍රමාණයක් භාවිතා කළ හැක.
එහෙම නැත්තම් ඔයාට යම් අගයන් දශම ස්ථාන ගානකට වට යන්න කෝඩින් එක ඔයාට ලියන්න වෙනවා. දැන් ඔයා ඒ කෝඩින් එක ලියන්නේ නැහැ. මේක භාෂාව මගින් ශ්‍රිතයක් අර්ථ දක්වලා ඔයා භාවිතා කිරීම විතරයි කරන්නේ. හරි? එතකොට මේක භාෂාව මගින් අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට භාෂාව මගින් අර්ථ දක්වලා තියෙනවා. ඒ අර්ථ දක්වපු උපදේශ ඔයාට පෙන්වන්නේ නැහැ. රයිට්? එතකොට ශ්‍රිතයක අඩංගු උපදේශ පරිශීලකයාට දර්ශනය නොවේ. දර්ශනය වෙන්නේ නැහැ. එයාට දර්ශනය වුණොත් එයා වෙනස් කරන්න පුළුවන්. එයා මොකක් මකල් දාන්න පුළුවන්. එයා මාරු කරන්න පුළුවන්. ඒ නිසා උපදේශ වෙනස් කිරීම වළක්වා ගන්න පුළුවන්. හරි? උපදේශ වෙනස් කිරීම වළක්වා ගත හැක. මෙන්න මේ දර්ශනය නොවීම අපි කියනවා information hiding කියලා. information hiding කියලා. හරි? information සංගවල තියෙන්නේ. අපට දෙන්නේ මේක භාවිතා කරන්න විතරයි, වෙන හැටි අපට අදාළ නැහැ. හරිද? input පාවිච්චි කරන්න පුළුවන්. input එක වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාට අදාළ නැහැ. round එක වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාට අදාළ නැහැ. හැබැයි round කරන්න පුළුවන්. හරිද? ඔයාට print කරන්න පුළුවන්, print වෙන්නේ කොහොමද කියලා අදාළ නැහැ. ඔයාට length එක ගන්න පුළුවන්, length ගන්නෙ කොහොමද කියලා අදාළ නැහැ. ඔයාට මේ ඕනම ෆන්ක්ෂන් එකක් භාවිතා කරන්න පුළුවන්, වෙන්නේ කොහොමද කියලා ඔයා හොයන්න යන්නේ නැහැ. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ අවශ්‍යතාවය සඳහා Python ක්‍රමලේඛයක් තුළ ක්‍රියා පරිපාටි ලියන්නේ කොහොමද කියන එක. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් භාෂාව මගින් අර්ථ දක්වපු ශ්‍රිත විතරද? අපේ අවශ්‍යතාවයක් සඳහා ශ්‍රිතයක් ලියන්න බැරිද? පුළුවන්. අපේ අවශ්‍යතාව සඳහා ශ්‍රිත ලියන්න පුළුවන්. අද පාඩමින් ඉගෙන ගන්නේ අපේ අවශ්‍යතාව සඳහා කොහොමද ශ්‍රිත අර්ථ දක්වන්නේ කියලා. අපේ අවශ්‍යතාව සඳහා ශ්‍රිතයක් ලියන විදිය අද දවසේ හරි ලස්සනට ඉගෙන ගමු. මුලින් ලියන්න මෙහෙම ක්‍රියාපරිපාටි ශ්‍රිත යටතේ මෙහෙම ලියන්න. Python භාෂාව මගින් ක්‍රමලේඛ තුල නිරන්තරයෙන් භාවිතා කරන ක්‍රියා සඳහා සරල කේත ඇතුළත් උපකේත අර්ථ දක්වා ඇත. ඒවා රතු පාටින් ලියන්න. ක්‍රියා පරිපාටි ශ්‍රිත ලෙස හැඳින්වේ. ශ්‍රිත ලෙස හැඳින්වේ. ඊළඟ පේලියේ ක්‍රමලේඛය තුල අවශ්‍ය විටක ඕනෑම වාර ප්‍රමාණයන් එම ශ්‍රිත භාවිතා කළ හැක. එම ශ්‍රිත භාවිතා කළ හැකිය. හරි. දැන් ඔයා උදාහරණයක් ලෙස මෙන්න මේ ලිස්ට් එක ලියන්න. ඊට පස්සේ
මෙන්න මේ ආකෘතිය ඔය අඳින් මේක අපි රවුන්ඩ් ෆන්ක්ෂන් එක භාවිතා වන ආකෘතිය. ආදාන දෙකක් තියෙනවා. හරි රවුන්ඩ් ෆන්ක්ෂන් එකට ප්‍රතිදානය මෙලෙස ලැබෙනවා. එතකොට ඔයා රවුන්ඩ් ෆන්ක්ෂන් එක භාවිතා කරන්නේ රවුන්ඩ් වරහන් තුල ඔය මුල් අගය 37.4.5.6.3 දශම ස්ථාන දෙක දුන්නම එයා ප්‍රතිදානය වන අගය මෙතෙන්ට ලබා දෙනවා. ප්‍රතිදානය වන අගය මෙතෙන්ට ලබා දෙනවා. ප්‍රතිදානය මේකට ලබා දෙනවා. මේකත් මෙතෙන්ට අදාළව සටහන් කරගන්න. ඊට පස්සේ මේ කොටස් ටික ලියා ගන්න. හරි? පහලට සටහන හරි ලස්සනට යමු.
ගන්නකෝ. ඔන්න අපිට ඕන අපේ ක්‍රමලේඛයේ තුල අවශ්‍යතා සඳහා ක්‍රියාපරිපාටි නිර්මාණය කරන්න. අපි මූලිකව Python තුල භාවිතා කරන ක්‍රියාපරිපාටි කොටස් දෙකකට බෙදෙනවා. Python functions. Python functions කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි භාෂාව මගින් භාෂාව මගින් built in function. right? භාෂාව මගින් නිර්මාණය කරන ලද functions අපි කියනවා built in functions කියලා. හරි? දෙවැන්න අපි කියනවා user defined functions කියලා. user defined functions කියලා. ඒ කියන්නේ පරිශීලක නිර්වචන ශ්‍රිත. මේ කොටස් දෙකක් අපි ගන්නවා. මේක අපි කියනවා භාෂාව මගින් අර්ථ දක්වන ලද ක්‍රියාපරිපාටි. භාෂාව මගින් අර්ථ දක්වන ශ්‍රිත. අපි මෙතෙක් භාවිතා කරලා තියෙනෝනේ. හරි? මේක තුලැලි ශ්‍රිත කියලාත් කියනවා. තුලැලි ශ්‍රිත. එහෙම නැත්නම් කියන තුල බැඳි ශ්‍රිත කියලා. තුල බැඳි ශ්‍රිත කියලාත් කියනවා. හරි. මෙන්න මේක කරන්නේ පරිශීලක විසින් අර්ථ දක්වන ශ්‍රිත. එතකොට මේක අර්ථ දක්වන්නේ ක්‍රමලේඛය තුල. ක්‍රමලේඛය තුල අර්ථ දක්වා මොකද්ද කරන්නේ? භාවිතා කිරීම. ක්‍රමලේඛය තුල ශ්‍රිතය අර්ථ දක්වලා භාවිතා කරනවා. ක්‍රමලේඛය තුල මුලින්ම ශ්‍රිතය අර්ථ දක්වනවා. ඊට පස්සේ පුතා භාවිතා කරන්න පුළුවන්. ක්‍රමලේඛය තුල අර්ථ දක්වා භාවිතා කිරීම කියන්නේ ඒ දේ. එතකොට අපට පුළුවන් අපට අවශ්‍ය නමකින් ශ්‍රිතය අර්ථ දක්වන්න ක්‍රියාවලිය අපි ළමා ලියන්නේ. එතකොට සුදුසු නමක් සමගින් අර්ථ දැක්වීම අපට ඕන තරම් භාවිතා කරන්න පුළුවන්. හරිද? දැන් එතකොට පරිශීලකය තමයි මේක අර්ථ දක්වන්නේ. එහෙනම් මෙන්න මේ සටහන ගන්න අපි ඊට පස්සේ බලමු කොහොමද පරිශීලකය විසින් ශ්‍රිත අර්ථ දක්වන්නේ කියලා. හරි? සටහන හදාගන්න.
පරිශීලක නිර්වචන ශ්‍රිත. හරිද? පරිශීලකය විසින් කොහොමද ශ්‍රිතයක් අර්ථ දක්වන්නේ කියලා බලමු. මුලින්ම මම මෙන්න මේ ශ්‍රිතය ගැන අර්ථ දක්වන්නට පෙර ලස්සන කතාවක් කියන්නම්. මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔයා ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. ඔයා ලියන ප්‍රෝග්‍රෑම් එකේ ඇතැම් විට ඔයාට මෙන්න මේ වගේ උපදේශ කාණ්ඩයක් ලියන්න වෙනවා. අයිත් සාමාන්‍ය උපදේශ ලියනවා. ඇතැම් විට අර පෙර ලියූ උපදේශ කාණ්ඩය භාවිතා කරන්න වෙනවා. අයිත් උපදේශ කාණ්ඩයක් ලියන්න වෙනවා. අයිත් අර පෙර ලියූ උපදේශ කාණ්ඩය භාවිතා කරන්න වෙනවා. අයිත් උපදේශ කාණ්ඩයක් ලියලා නැවතත් අර පෙර ලියූ උපදේශ කාණ්ඩය භාවිතා කරන්න වෙනවා. මේක ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක. හරි? ඔයාගේ Python ප්‍රෝග්‍රෑම් එක මේ තියෙන්නේ. ඔයා ලියපු Python ප්‍රෝග්‍රෑම් එක මේ තියෙන්නේ. මේක එක process එකක්. යම්කිසි නිශ්චිත process එකක් P1ම තමයි. එකම process එක සඳහා කේත නැවත නැවත ඇතුළත් වෙලා තියෙනවා. හරි? එතකොට මෙතන තේරුම් ගන්න එකම ක්‍රියාව නැවත නැවත උපදේශ මගින් ලියලා තියෙනවා. සාමාන්‍ය ක්‍රම ලේඛකයේ තුල නේද? සාමාන්‍ය ක්‍රම ලේඛකය තුල මොකද්ද කරලා තියෙන්නේ? එකම ක්‍රියාව සඳහා උපදේශ නැවත නැවත සටහන් වෙලා තියෙනවා. නැවත නැවත සටහන් වෙලා තියෙනවා. ඒ නිසා ක්‍රමලේඛයේ දීර්ඝ වෙලා තියෙනෝනේ. ක්‍රමලේඛයේ දීර්ඝ වෙලා තියෙනවා. ක්‍රමලේඛයේ දීර්ඝ වෙලා තියෙනවා. එතකොට ක්‍රමලේඛය සංකීර්ණ වෙලා තියෙනෝනේ. සංකීර්ණ වීම. ක්‍රමලේඛය සංකීර්ණ වෙලා තියෙනවා. යම්කිසි ක්‍රියාවක් වෙනස් කරන්න ඕන වුණොත් පුතේ මේ උපදේශ කාණ්ඩේ වෙනස් කරන්න ඕන වුණොත් මෙතනත් හදන්න වෙනවා, මෙතනත් හදන්න වෙනවා, මෙතනත් හදන්න වෙනවා, මෙතනත් හදන්න වෙනවා. එහෙනම් ස්ථාන කිහිපයක් වෙනස් කිරීමට සිදුවීම. ඒකත් යම්කිසි නේද ගැටලුදායක තත්වයක්. right? උපදේශයක් වෙනස් කිරීමේදී මොකද්ද වෙන්නේ? පේලි කිහිපයක් වෙනස් කිරීමට සිදුවීම. වෙනස් කිරීමට සිදුවීම. පේලි කිහිපයක් පුතා වෙනස් කරන්න සිදු වෙනවා. එක පේලියක් නෙවෙයි. පේලි ගණනාවක් වෙනස් කරන්න සිදු වෙනවා. ඒක මෙතන ගැටලුවක්. තේරුණාද? පේලි කිහිපයක් වෙනස් කරන්න සිදු වෙනවා. ඒ නිසා ඒක ගැටලුවක්. මෙන්න මේකට විසඳුමක් දෙන්න තමා Python ශ්‍රිත භාවිතා කරන්නේ. කොහොමද ඒකට විසඳුමක් දෙන්නේ කියන එක මුලින් බලමු. ඔන්න ශ්‍රිත මගින් විසඳුමක් දෙන හැටි. මුලින්ම ක්‍රියාපරිපාටි අපි අර්ථ දක්වනවා. අර ක්‍රියාපරිපාටි එකවරක් අර්ථ දක්වනවා. එකවරක් අර්ථ දක්වනවා. තේරුණාද? එකවරක් අර්ථ දක්වනවා. හරි. ඊට පස්සේ මේ උපදේශ කාණ්ඩය තියෙනවා. මෙන්න උපදේශ කාණ්ඩය. right? එතකොට දැන් අපට පුළුවන් අර ක්‍රියාපරිපාටි කෝල් කරන්න. මේක කෝල් කරනවා. හරි? අර උපදේශ කාණ්ඩය නැවත ලියන්න ඕනේ නැහැ. හැබැයි උපදේශ කාණ්ඩය කෝල් කරන්න පුළුවන්, විධානය කරන්න පුළුවන්. හරි. එතකොට අර වගේ පේලි නැවත ලියන්න ඕනේ නැහැ. දැන් ඊට පස්සේ මෙතන උපදේශ කාණ්ඩය ලියවෙනවා. පේලි 4ක් ලියවෙනවා. ඊට පස්සේ මෙතන දෙවෙනි වතාවට. එතකොට එක වතාවේ අර උපදේශ කාණ්ඩේ කෝල් කරනවා. මේකෙන් කෝල් කරනවා. රීකෝල් කරනවා. එතකොට ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙනවා. ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙනවා. නැවත පේලි ගොඩක් තියෙනවා මෙතන. right? පේලි ගොඩක් ක්‍රියාත්මක වෙනවා. උපදේශ කාණ්ඩ පේලි ගොඩක් තියෙනවා. ඔන්න පේලි ගොඩ. නැවත අර ෆන්ක්ෂන් එක කෝල් කරනවා. නැවත ඒ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මෙතනින් අර ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මෙතනින් අර ෆන්ක්ෂන් එක කෝල් කරනවා. හරි? මෙතනින් අර ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මෙන්න නැවතත් කෝල් කරා.
දැන් නැවතත් එතනින් පස්සේ තුන්වෙනි වතාවෙන් පස්සේ උපදේශ කාණ්ඩයක් ක්‍රියාත්මක වෙනවා. හරි? ඊට පස්සේ නැවත රතු පාටින් දාපු උපදේශ කාණ්ඩේ කෝල් කරනවා. අර උඩ තියෙන කේත කාණ්ඩේ නැවත ක්‍රියාත්මක කරනවා. අර කේත කාණ්ඩේ නැවත ලියන්නේ. හැබැයි ඒක කෝල් කරනවා. ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ බලන්න අවසාන උපදේශ දෙක. දැන් ප්‍රෝග්‍රෑම් එක දිග අඩු වුණා. ක්‍රමලේඛය සරල වුණා. එතකොට අර උපකේත වැඩසටහන ඇතුළත් වෙන්නේ එක තැනක විතරයි. මෙන්න මෙතන තමයි ඔය අර්ථ දක්වන ශ්‍රිතය තියෙන්නේ. මේ තියෙන අර්ථ දක්වන ශ්‍රිතය. හරිද? අර්ථ දක්වන ශ්‍රිතය. ශ්‍රිතය ෆන්ක්ෂන් එක. මේ තියෙන භාවිතා කිරීම. මේ තියෙන ඒ ශ්‍රිතය භාවිතා කිරීම. ශ්‍රිතය භාවිතා කිරීම. හරි? ශ්‍රිතය නැවත නැවත භාවිතය. එතකොට මෙතන ශ්‍රිතය උපදේශ නැවත නැවත ලියවිලා තියෙනවා. මෙතන පුතා උපදේශ නැවත නැවත ලියවෙන්නේ නැහැ. ශ්‍රිතය එකවරක් අර්ථ දක්වලා භාවිතා කරන්න පුළුවන් නැවත නැවත. ඒක තමයි මේකේ විශේෂත්වය. එතකොට මේ ශ්‍රිත භාවිතයේදී ශ්‍රිතය එකවරක් අර්ථ දක්වා right ක්‍රමලේඛය තුලදී නැවත නැවත භාවිතය. ඒක තමයි මේකේ විශේෂතාවය. එතකොට පුතා මේ ප්‍රෝග්‍රෑම් එකට වඩා මේ ෆන්ක්ෂන් එකත් එක්ක තියෙන ප්‍රෝග්‍රෑම් එක සරල ආකෘතියක් ගන්නවා. ප්‍රෝග්‍රෑම් එක දීර්ඝ වෙන්නේ නැහැ. එතකොට පුතා අවශ්‍ය වුණොත් මෙතන විතරක් වෙනස් කරොත් සම්පූර්ණ ක්‍රමලේඛය තුලේ වෙනස්කම අදාළ වෙනවා. හරි? ශ්‍රිතය එකවරක් අර්ථ දක්වලා නැවත 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 භාවිතා කරන්න පුළුවන්. හරි ලස්සන සංකල්පයක්. ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වම මේක ඔලුවට වදිනවා. දැනට මේක වදින්නේ නැතුව වේවි. හැබැයි අපි තේරුම් ගමු මේ කියන කතාව. පස්සේ තනි ප්‍රෝග්‍රෑම් එකක් ලියමු. ඔලුවට සුපිරියට වදිනවා. දැන් ඔයා මේ සටහන ලියාගත්තා. මේ රූපමය සටහන ඇඳගත්තා. මේක තේරුම් ගන්න පුළුවන්. මං ගොඩක් කැමතියි රූපමය සටහන් මගින් සංකීර්ණ සිද්ධාන්ත අතිශයම සරල කරලා ඔයාට පැහැදිලි කරන්න. ඔයත් ඒ ක්‍රමය අත්හදා බලන්න ඔයාටත් ඕනම සංකීර්ණ දෙයක් හරි සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. සම්පූර්ණ සටහන හදාගන්න.
අපි ඊළඟට බලමු ශ්‍රිතයක්. දැන් මේ සටහන ලිව්වා, මේ රූපමය සටහන ඇඳගත්තා. අපට පුළුවන් ශ්‍රිතයක් ක්‍රමලේඛය තුල අර්ථ දක්වලා නැවත නැවත ඕනෑම වාර ප්‍රමාණයක් භාවිතා කරන්න පුළුවන්. හරිද? රයිට්. දැන් එතකොට අපි බලමු ශ්‍රිතයක් අර්ථ දක්වන ආකාරය. රයිට්. ඔන්න මම ශ්‍රිතයක් අර්ථ දක්වන විදිය අපි පැහැදිලි කරනවා. ඊළඟ උපමාතෘකාව අපි ගමු ශ්‍රිතයක් අර්ථ දැක්වීම. ශ්‍රිතයක් තුල මොනවද ලියන්නේ? ක්‍රමලේඛය තුල නැවත නැවත භාවිතා වෙන්න පුළුවන් කේතකාණ්ඩයක් තමයි අපි ශ්‍රිතයක් විදිහට ලියන්නේ. නෝට් එකක් දාන්න. රයිට්. ක්‍රමලේඛයක් තුල නැවත භාවිතා විය හැකි උපදේශ කාණ්ඩයක් ශ්‍රිතයක් ලෙස අර්ථ දැක්වීම ක්‍රමලේඛය ආරම්භයේ සිදු කරයි. ක්‍රමලේඛය ආරම්භයේ සිදු කරයි. ක්‍රමලේඛයේ ආරම්භය තමයි සිදු කරන්නේ. DEF. ඊට පස්සේ අපි ලියන ශ්‍රිතයේ නම, ෆන්ක්ෂන් එකේ නම. ඔන්න ෆන්ක්ෂන් එක නම. ෆන්ක්ෂන් එකේ නම. ඊට පස්සේ ලියනවා ෆන්ක්ෂන් එකට දෙන පාරාමිතිකාගයන්. මම para1 para2 කියලා ගන්නවා. තව තියෙනවා නම් තව ගන්න පුළුවන්. හරි? එතකොට පුතා ෆන්ක්ෂන් එකක් කියන්නේ මෙන්න මේ වගේ. ඔන්න ෆන්ක්ෂන් එකේ නම ලියනවා. මේක තමයි ශ්‍රිතය. මේකට බාහිරින් දෙන ආදාන මම para1 para2 කියලා ගත්තා. එකක් ගත්තා para1 පාරාමිතිකාගයන් para1, දෙවැන්න ගත්තා para2 කියලා. තව ගන්න පුළුවන්. ෆන්ක්ෂන් එකෙන් එළියට දෙනවා අවුට්පුට් එක. මේක අවුට්පුට් අගය. ෆන්ක්ෂන් එකෙන් එළියට දෙනවා අවුට්පුට් අගය. හරි? ෆන්ක්ෂන් එක ඇතුලේ උපදේශ කවදාවත් ඔයාට පෙන්වන්නේ නැහැ. ඔයාට භාවිතා කරන්න පුළුවන්. ෆන්ක්ෂන් එකක් කියන්නේ මෙන්න මේ වගේ ආකෘතියක් කියලා මතක තියාගත්තට කමක් නැහැ. හරි? ෆන්ක්ෂන් එක තුල මුල්ම උපදේශ කාණ්ඩය පෙළගස්වන්න පුළුවන් doc string කියලා. doc string මුල්ම උපදේශ කාණ්ඩය document string. ඊට පස්සේ ෆන්ක්ෂන් එක තුල නැවත ක්‍රියාත්මක වන උපදේශ පෙළගස්වන්න පුළුවන්. statement 2 statement 3 ඔය වගේ අවසාන ස්ටේට්මන්ට් එක දක්වා ලියලා රිටර්න් අගයක් දාන්න පුළුවන්. රිටර්න් අගය රිටර්න් කීවර්ඩ් එකත් එක්ක අදාළ රිටර්න් අගය දාන්න පුළුවන්. ෆයිනල් වැලියු එක, ෆයිනල් අගය, ලාස්ට් වැලියු එක, මේක වැලියු එකක් දාන්න පුළුවන් රිටර්න් අගය විදියට. හරි? එතකොට මෙන්න මේ ආකාරයට ෆන්ක්ෂන් එක අපට අර්ථ දක්වන්න පුළුවන්. මේ para1 para2 කියලා කියන්නේ parameters. අපි කියනවා පාරාමිතික අගයයන්. ඒවා ලබා දෙන්නේ ආදාන ලෙස. මේවා ආදාන. මෙන්න මේ අගයට කියනවා රිටර්න් අගය කියලා. මෙන්න මෙතන ෆන්ක්ෂන් එකෙන් එළියට දෙන අගය. ෆන්ක්ෂන් එකෙන් එළියට දෙන අගයට අපි කියනවා මොකද්ද? රිටර්න් අගය කියලා. එළියට දෙන අගයට කියනවා රිටර්න් අගය. ෆන්ක්ෂන් එකෙන් අගයක් එළියට දෙන්න තමයි රිටර්න් කියන එක භාවිතා කරේ. මෙතන මේ රිටර්න් කියලා කීවර්ඩ් එක භාවිතා කරේ ෆන්ක්ෂන් එකෙන් අවුට්පුට් එක එළියට දෙන්න. මේක තමයි අවුට්පුට් අගය. මේ තියෙන ප්‍රතිදානය කරන අගය. එළියට ප්‍රදානය කරන අගය. ප්‍රදානය කරන
අගය ප්‍රදානය කරන අගය. හරි ප්‍රදානය කරන අගය. ඒක තමයි රිටර්න් අගය කියලා කියන්නේ. ඩොක් ස්ට්‍රිං කියලා කියන්නේ මේ ෆන්ක්ෂන් එක පිළිබඳ හැඳින්වීමක්. හරි ශ්‍රිතය පිළිබඳ හැඳින්වීම. ශ්‍රිතය පිළිබඳ හැඳින්වීම. හැඳින්වීම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක නොවේ. ක්‍රියාත්මක නොවේ. අනිවාර්යයක් නැහැ. ශ්‍රිතය පිළිබඳ හැඳින්වීම. ඒක අනිවාර්ය නැහැ. හරි? අපි ලියනවා අනිවාර්ය නැත. අනිවාර්ය නැත. අත්‍යවශ්‍ය නැහැ. ශ්‍රිතය පිළිබඳ හැඳින්වීමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ශ්‍රිතය පිළිබඳ හැඳින්වීමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. right. මේ තියෙන ශ්‍රිතය තුල අදාළ උපදේශ කාණ්ඩ මේ ඉන්ඩෙන් ලෙවල් යටතේ තමයි දාන්න ඕන. මේ ඉන්ඩෙන් ලෙවල් යටතේ තියන්න ඕන. හරි? ඉන්ඩෙන් ලෙවල් යටතේ දාන්න ඕන. මේක තමයි නැවත නැවත ක්‍රියාත්මක වන උපදේශ. මේ තියෙන පරාමිතිකාගය. මේවා පරාමිතිකාගයන්. මේ පැරා 1 පැරා 2 කියලා තිබුණානේ. පරාමිතිකාගයන්. පරාමිතික අග්ගයයන්. මේවා දෙන්නේ ආදාන. එහෙම නැත්නම් ආදාන අග්ගයයන් කියලාත් කියනවා. පරාමිතිකාගයන් එහෙම නැත්නම් කියනවා අපි ආදාන අගයන් කියලා. පරාමිතිකාගයන් එහෙම නැත්නම් පුතා කියනවා අපි ආදාන අග්ගයයන් කියලා කියනවා. පැහැදිලි? මේක එතකොට ෆන්ක්ෂන් එකේ නම. මේක ශ්‍රිතය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නම. ශ්‍රිතය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නම. ෆන්ක්ෂන් එකේ නම. හරි මේක අපට අර්ථවත් සරල නාමයක් පාවිච්චි කරන්න ඕන. අර්ථවත් සරල නාමයක් අපි ෆන්ක්ෂන් එක හැඳින්වීම සඳහා භාවිතා කරන්න ඕන. මම මේකටත් අමතරව සටහනක් ගන්නවා. right සරල අර්ථවත් නාමයක් භාවිතා කරනවා මෙතෙන්ට right නාමකරණ රීති වලට අදාළ නාමකරණ රීති වලට අදාළ විය යුතුයි. විචල්‍ය නාමකරණ නීති තියෙනවනේ. අන්න විචල්‍ය නාමකරණ රීති වලට මෙන්න මේ නම ගැලපෙන්න ඕන. හරි? විචල්‍ය නාමකරණ රීති වලට ඔය නම ගැලපෙන්න ඕන. තනි වචනයක් විදිහට තියෙන්න ඕන. සරල අර්ථවත් නාමකරණ රීති වලට අදාළ වෙන්න ඕන. නමක් පාවිච්චි කරනවා ෆන්ක්ෂන් එකේ නම සඳහා. DEF කියන්නේ අර්ථ දැක්වීම කියන එක. DEF කියලා කියන්නේ define කියන වගේ අදහසක්. හරි? define කියන්නේ අර්ථ දැක්වීම කියන එකනේ. මෙන්න මේකේ DEF කියන එක තමයි ඔය භාවිතා කරලා තියෙන අර්ථ දැක්වීම. මෙතෙන්ට ඕනම ෆන්ක්ෂන් එකක් Python තුල අර්ථ දක්වනකොට ඔයා DEF කියන එක භාවිතා කරන්න. DEF කියන එක භාවිතා කරන්න. ඒකෙන් කියන්නේ අර්ථ දක්වනවා. අර්ථ දක්වනවා කියන එක. හරි. ඔයා දැන් මේ සරල ආකෘතිය සටහන් කරගන්න අපි programs එකක් දෙකක් ලියලා බලමු මේ ආකෘතිය පාදකව.
ලියමු. ෆන්ක්ෂන් එකක් ලියලා බලමු කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න කියලා. හරිද? උදාහරණයක් ලෙස අපි මෙහෙම ගමු. right. ෆන්ක්ෂන් එකක් ලියමු අපි මෙහෙම ගන්නකො. ඔයාට මතකද සමාන්තර ශ්‍රේණියක මුල් පදය මම කියනවා A කියලා. හරි? පොදු අනුපාතය අපි කියනවා D කියලා. හරි? අපි පදය අපි n කියලා ගමු. එතකොට tn කියන්නේ n වැනි පදය. n වැනි පදය tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d කියලා තමයි කියන්නේ. මේක තමයි සමීකරණයේ තියෙන්නේ ඔය සමාන්තර ශ්‍රේණිවල. මම ඔයාට කියනවා මුල් පදය 3යි පොදු අනුපාතය 4යි. සමාන්තර ශ්‍රේණියේ 10 වෙනි පදය හොයන්න කියලා. මම ඔයාට කියනවා මුල් පදය 4යි පොදු අනුපාතය 3යි 10 වෙනි පදය. 10 වෙනි පදය. මට ඕන 12 වෙනි පදය. 10 පදය ඕන, 11 පදය ඕන, 12 වෙනි පදය ඕන. පද තුනම ඕන. 10 පදේ 11 වෙනි පදේ 12 වෙනි පදේ පද තුනම ඕන. ඔයා ඒකට ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා ශ්‍රිතයා. මොකද මේ ගණනය කිරීම සඳහා උපදේශ එකවරක් ලියලා අගය ලබා ගන්න විදියට ප්‍රෝග්‍රෑම් එක ලිව්වා නම් හරි. දැන් ඔයාට මොන පදද ඕන? ඔයාට ඕන වෙනවා 10 වෙනි පදේ 11 වෙනි පදේ 12 වෙනි පදේ. 10 11 12 පද තමයි ඔයාට අවශ්‍ය. එහෙනම් ඔයා ෆන්ක්ෂන් එකක් අපි ලියමු. දැන් කතාව පැහැදිලි. ෆන්ක්ෂන් එක ලියනවා def. ෆන්ක්ෂන් එකේ නම දාමු tn කියලා. tn කියලා කැපිටල් වලින්ම දාමු. මොනවද විචල්යන්? n කියන එක අපි දෙන්න ඕන. n කියන එක දෙන්න ඕන. a කියන එකක් දෙන්න ඕන. n කියන එකක් දෙන්න ඕන. d කියන එකක් දෙන්න ඕන. දර පරාමිතිකාගයන් 3ක් තියෙනවා. a n d. අපි පිළිවෙලින් දෙමු. a n d. මේක අනුපිළිවෙල ඕනනම් මාරු කරන්න පුළුවන්. ඕනනම් ඔයාට පුළුවන් adn කියලා දාන්න. adn එහෙම දාන්නත් පුළුවන්. ඒතකොට n කියන්නේ පද ගණන තමයි අවසානට දෙන්නේ. අවසානට දෙන්නේ ඔය කීවෙනි පදේද කියන එක. දැන් අපි සමීකරණය ගමු. මේ කැපිටල් T එන්නේ මම temp කියන විචල්‍යයට බාර දෙනවා. a ධන n ඍණ 1 වතාවක් d. මේක ගණිතයේදී මෙහෙම ලිව්වට Python ඇතුලේ ගුණ කිරීම ලකුණු ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැතුව බෑ. Python එක ඇතුලේ ගුණ කිරීම ලකුණු දාන්න ඕන පුතා. හරිද? එතකොට රිටර්න් කරනවා මෙන්න මේ අවුට්පුට් එක. රිටර්න් කරනවා අවුට්පුට් එක. රිටර්න් රිටර්න් කරනවා temp අගය. මෙතනින් ෆන්ක්ෂන් එක ඉවරයි. දැන් ෆන්ක්ෂන් එක ඉවරයි. ඔය තියෙන ෆන්ක්ෂන් එක එක වතාවක් අපි අර්ථ දැක්වුවා. නැවත නැවත අර්ථ දක්වන්නේ නැහැ. එක වතාවක් අපි අර්ථ දැක්වුවට පස්සේ එච්චරයි. හරි. දැන් අපිට ෆන්ක්ෂන් එක භාවිතා කරන්න පුළුවන් 10 වෙනි පදේ. 10 වෙනි පදේ. 11 වෙනි පදේ. 12 වෙනි පදේ. 10 11 12 ඒ පද ටික ගන්න විදිය බලා ගන්න. 10 පදේ 11 පදේ 12 වෙනි පදේ ගන්න විදිය බලමු. හරි. මම 10 වෙනි පදේ මම t10 කියලා ගන්නවා. හරි t10 කියලා ගන්නවා 10 වෙනි පදේ. t10 මම එතෙන්ට දෙනවා මෙන්න ෆන්ක්ෂන් එකේ නම tn. මුල් අගය දෙනවා කීයද? 4යි.
ඊට පස්සේ D කියන්නේ කීයද 3යි 10 වෙනි පදයට 10 දෙනවා ඔන්න T10 print වෙනවා T10 T10 T11 සමානයි Tn කියන ෆන්ක්ෂන් එකට මුල් පදේ 4යි පොදු අනුපාතය 3යි 11 වෙනි පදේ එකම ෆන්ක්ෂන් එක නැවත නැවත කෝල් කරන්නේ ඔයාට අවශ්‍ය නම් මේක සිම්පල් T දුන්න නම් හරි නැත්තම් පටලවා ගනිවි T10 T11 T12 Tn ෆන්ක්ෂන් එකේ නම මුල් පදේ 4යි පොදු අනුපාතය 12 හරි ඔය විදිහට පේලිය පෙළ ගස්වන්න පුළුවන්. පේලිය පෙළ ගස්වන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් මම print කරනවා පුතා T10, T11, T12. එක පේලියට පෙළ ගස්වන්න පුළුවන්. එතකොට T10 ගේ මෙතෙන්ට print වෙනවා. T11 ගේ මෙතෙන්ට print වෙනවා. T12 ගේ මෙතෙන්ට print වෙනවා. මේ ලබාගත් අගයන් මෙතෙන්ට print වුණා. මෙතෙන්ට print වුණා. right මෙතෙන්ට print වුණා. පිළිවෙලින්. එතකොට මෙන්න මේ සෑම අවස්ථාවකදීම මේ අවස්ථාවේදී ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මේ උඩ ෆන්ක්ෂන් එක මේ අවස්ථාවේදීත් ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මේ අවස්ථාවේදීත් ෆන්ක්ෂන් එක කෝල් කරනවා. මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. එතකොට මේ ෆන්ක්ෂන් එකට 4 ආදේශ වෙන්නේ Aට 3 ආදේශ වෙන්නේ Dට 10 ආදේශ වෙන්නේ Nට. දැන් මෙන්න මේ අනුව ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන විට Tn දැන් ඔතන තියෙනවනේ 4 3 10නේ. මේ ෆන්ක්ෂන් එකේ මම ලියලා තියෙන Tn මුල්ම විචල්ලේ A D N කියලා. එතකොට මෙන්න මේ 4 ආදේශ වෙනවා මෙන්න මෙයාට. 3 ආදේශ වෙනවා Dට. 10 ආදේශ වෙනවා Nට. ඒ අනුව මේ සැකසීම සිදු කරලා අවුට්පුට් එක රිටර්න් කරනවා. මේ රිටර්න් කරන අවුට්පුට් එක මෙයා බාර ගන්නවා. රිටර්න් කරන අවුට්පුට් එක මෙයා බාර ගන්නවා. රිටර්න් කරන අවුට්පුට් එක මෙයා බාරගෙන මෙතෙන්ට ඇතුළත් වෙනවා. තේරුණාද මං කියන දේ? මේ ෆන්ක්ෂන් එක මගින් මෙතන රිටර්න් කරන අගය විචල්්‍ය බාරගෙන print කරනවා T10 T11 T12 ලෙස. හරි ලස්සනට පේලියට අගයන් ටික පෙළ ගස්වන්න පුළුවන්. තේරුණාද? දැන් ඔයා ප්‍රෝග්‍රෑම් එක හොඳට ලියාගන්න අපි තිරය මත කරලා බලමු. කෝඩින් එක ලියාගන්න මේ කේස් එක ලියන්න අපි ලස්සනට ප්‍රෝග්‍රෑම් එක බලමු. කෝඩින් එක ඉස්සරහා ලියාගන්නකෝ. තේරෙන විදියට
අපි ඕපන් කරලා අපි කෝඩින් එක ගහමු. මම ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් එක ස්ටෝර් කරනවා එක මගේ ක්‍රමයක්. හරිද? මම ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍යයෙන් ලියන්නට පෙර කෝඩින් එකක් ස්ටෝර් කරනවා එක මගේ හැටි. here අපි ෆන්ක්ෂන් එක 6.3 අපි ෆන්ක්ෂන් එකක් මම මේක ගත්තේ tn ෆන්ක්ෂන් එක. right. ඔන්න def tn කැපිටල් වලින් a d n කියලා අපි අර්ථ දැක්වුවා. හරිද? right. දැන් මේකේ අපි doc string එකක් නැහැ. tmp කියන විචල්යකට a ධන n ඍණ 1 වාරයක් වැඩි කිරීම d කියලා දැම්මා. හරිද? දැන් ඒ අගය රිටර්න් කරනවා. තවත් අවුලක් නැහැනේ. tmp කියන අගය රිටර්න් කරනවා. දැන් ෆන්ක්ෂන් එක එතනින් ඉවරයි. මේ ෆන්ක්ෂන් එක ඉවර වෙන සීමාව. හරි? ෆන්ක්ෂන් එක එතනින් ඉවරයි. දැන් මට ඕන t10. ඔන්න t10 ගන්නවා tn ෆන්ක්ෂන් එකට. a කියන්නේ කීයද? 4යි. d කියන්නේ 3යි. 10 වෙනි පදය ගත්තේ. t11 එහෙනම් ගන්නවා tn 4යි 3යි 11 පදේ. එහෙනම් t12 මෙහෙම ගන්නවා tn 4යි 3යි 12 වෙනි පදේ. ඔන්න දැන් පද ටික print කරන්න යන්නේ. ඔන්න පද ටික print කරන්න යනවා. හරි? මුලින්ම t10 t11 t12 ඒව තනි වචන විදිහට තියෙන්නේ. දැන් ප්‍රෝග්‍රෑම් එක ස්ටෝර් කරා. දැන් ප්‍රෝග්‍රෑම් එක ස්ටෝර් කරා අපි පොඩි ලයින් එකක් empty කරගමු. දැන් මොකද්ද වෙන්නේ කියලා බලමු. output එක දැන් ප්‍රෝග්‍රෑම් එක run කරාම ඔය තියෙන්නේ 31 40 34 37 10 වෙනි පදේ 11 වෙනි පදේ 12 වෙනි පදේ තමයි ඔය තියෙන්නේ. හරිද? 10 11 12 පදේ තමයි ඔය තියෙන්නේ පුතා. හරි. දැන් අපි මේක මේ පද අතර කමා එකක් ගන්න ඕන. මට මේ පද අතර කමා එකක් ගන්න ඕන. ඉතින් මම කමා එකක් දාන්න මෙන්න මේ print එක තව පොඩ්ඩක් වෙනස් කරනවා. separator කියන විචල්‍යයට කමා ඇතුළත් කරනවා. separator කියන විචල්‍යයට කමා එකක් ඇතුළත් කරලා චූටි ස්පේස් එකක් තියමු කමා එකට පස්සේ. කමා එකත් එක්ක ස්පේස් එක. එතකොට කමා එකත් එක්ක ස්පේස් එක print වෙනවා. දැන් බලන්න output එක දැන් කොහොමද කියලා. පෙර output එකයි දැන් output එකයි බලන්නකෝ. පෙර output එකයි දැන් output එක. දැන් ඔයාට පැහැදිලි අන්න ශ්‍රේණියක් විදිහට print වුණා. හරිද? දැන් මේක තව ලස්සනට දෙයක් කරන්න පුළුවන්. දැන් මේ උපදේශවල මොකක්ද වෙනස් වුනේ? පදේ විතරයි වෙනස් වුනේනේ. පදේ විතරයි වෙනස් වුනේනේ. හොඳයි. ඔයා output එකත් එක්කම ලියා ගන්නකො මුල් අවස්ථාවේදී. හරි? මුල් අවස්ථාවේදී කොටස සම්පූර්ණ ලියා ගන්න output එකත් එක්ක. හරි? අවසාන output එක තමයි මේ තියෙන්නේ. සම්පූර්ණ කරගන්නකො.
එක නේද ආවේ රයිට් අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් අපි උතෙන්ට ෆන්ක්ෂන් එකක් භාවිතා කරා ෆන්ක්ෂන් එක නෙමෙයි for loop එකක් භාවිතා කරා හරිද බලා ගන්න නැවත හරිද දැන් එතකොට 4 නියතයි 3 නියතයි වෙනස් වෙන්නේ n අගයට මුලින් එනවා 10 ඊට පස්සේ 11 ඊට පස්සේ 12 එනවා 13 එන්නේ නැහැ. එතකොට 10 11 12 අනුව tn අගය මෙතන print වෙනවා n එක ක්‍රියාත්මක වීම නිසා පේලිය මාරු වෙන්නේ නැහැ. ඒ අනුව මේ ප්‍රෝග්‍රෑම් එක මෙලෙස අවුට්පුට් වෙනවා. පෙර ආකාරයට හැබැයි පෙර ආකාරයේදී අවසානයේ කමාවක් තිබුණේ නැහැ. දැන් මේකේ අවසානයේ කමාවක් එනවා. මේකේ අවසානයේ කමාවක් එනවා. පෙර අවස්ථාවේ කමාවක් ආවේ නැහැ. හරි? නෝට් කරගන්න. ඔය for loop එක. for loop එකත් එක්ක කෝඩින් එක නෝට් කරගන්න for loop එක භාවිතය. කාශය අපි ගමු මෙන්න මේ for loop එක මං පළමු පදේ ඉඳලා 13 වෙනි පදේ දක්වා ඔක්කොම ටික ලස්සනට print කරමු. මම ඒ පරාමිතිය චුට්ටක් වෙනස් කරා. දැන් එන ඕන්න පළමු පදේ. හරි? පළමු පදේ ඉඳලා 13 පදේ දක්වා. බලන්නකෝ output එක. පළමු පදේ ඉඳලා 13 දක්වා 4 7 10 13 16 19 22 25 28 31 34 37 බලන්න සමාන්තර ශ්‍රේණිය හරි ලස්සනට ආවා. හරි? දැන් ඒතර මේ ෆන්ක්ෂන් එක මෙන්න මේ tn කියන ෆන්ක්ෂන් එක නැවත 12 වතාවක් ක්‍රියාත්මක වෙලා. තේරුණාද? ඒතර නැවත ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපි මෙහෙම ෆන්ක්ෂන් එකක් ලියන්නේ. ඔයාට පුළුවන් නම් මේ කෝඩින් එක නැවත ලියා ගන්න 1 සිට 12 වෙනි පදේ දක්වා. ආරම්භයේ සිට 12 වෙනි පදේ දක්වා ශ්‍රේණිය ලිවීම. ආරම්භයේ සිට 12 වෙනි පදේ දක්වා ශ්‍රේණිය ලිවීම. 1 සිට 12 වෙනි පදේ දක්වා ශ්‍රේණිය ලිවීම කියලා සටහනක් දාන්න.
right. දැන් අපිට පැහැදිලි functions නේ. දැන් function එක භාවිතය පැහැදිලි අපි දන්න කියන සරල දෙයක් අනුබද්ධයෙන් තමයි function එක අපි ලිව්වේ. ඊටාම සරල දෙයක් අනුබද්ධයෙන්. ඉතින් function එකක් කියන්නේ නැවත නැවත භාවිතා කරන්න වෙන කේත කාණ්ඩයක් නේ. හොඳයි. දැන් අපි ඊළඟට පොඩි මාතෘකාවක් ගන්නවා මෙන්න මේ return අගය ගැන. මේකේ තියෙනවා return කියලා අගයක්. මාතෘකාව ලියන්නකො return කියලා අගය. return අගයෙන් මොකද වෙන්නේ කියන එක බලමු. දැන් ඔයාට පැහැදිලි return කියලා දාන්නේ ක්‍රියාපරිපාටි අවසානයේ ප්‍රතිදානය බාහිරට ලබා දෙන්නනේ. right, return කියලා භාවිතා කරන්නේ function එකක් තුල ක්‍රියාපරිපාටි අවසානයේ ප්‍රතිදානය එළියට ලබා දෙන්න. එහෙනම් මෙතන ලියන්නකො return කියලා මාතෘකාව. here return අගය. මේ return අගයට අපි කියනවා ප්‍රත්‍යාගමන අගය කියලා. ප්‍රත්‍යාගමන අගය. ප්‍රත්‍යාගමන අගය. return අගයට කියන මොකද්ද? ප්‍රත්‍යාගමන අගය. එතකොට මේ ක්‍රියාපරිපාටිය තුල අවසන් ප්‍රතිදානය මොකද්ද කරන්නේ? බාහිරට ලබා දීමට භාවිතා කරනවා මොකද්ද? return අගය. යම්කිසි ප්‍රතිදානයක් බාහිරට ලබා දෙන්න භාවිතා කරන පුතා return අගය. හරි, ඔන්න return අගය භාවිතය පැහැදිලි කරා. දැන් ඒතර මේ return කියන keyword එකත් එක්ක ඒ අදාළ අගය පෙළගස්වන්න පුළුවන්. ඒතර ඒ අගය එළියට ප්‍රදානය කරනවා. හැබැයි return කියන keyword එකත් එක්ක අගයන් දෙකක් තුනක් පෙළගස්වන්නත් පුළුවන්. value 1, value 2. එතකොට මෙතන ප්‍රතිදාන අගයන් එකයි. ප්‍රතිදාන අගයයන් එකයි. මෙතන ප්‍රතිදාන අගයයන් දෙකක් තියෙනවා. හරි. ඒක value 1 කියන එකයි value 2 කියන එකයි. value 1 කියන අගයයි value 2 කියන අගයයි. මෙතන එක අගයයි එළියට දෙන්නේ. මෙතන පුතා අගයන් දෙකක් එළියට දෙනවා. තේරුණාද? අගයන් දෙකක් ප්‍රදානය කරනවා එළියට. හරි. දැන් එතකොට හොඳට බලා ගන්න සිද්ධිය. හරිද? දැන් ෆන්ක්ෂන් එකකින් අගයන් දෙකක් එළියට දෙනවා නම් මේ අගයන් දෙක එළියට දෙන්නේ value 1, value 2 වරහන් තුල ඇතුළත් කරමින්. මේ අගයන් දෙක දෙන්නේ වරහන් තුල ඇතුළත් කරමින්. මෙන්න මේකට අපි කියනවා ටෆල් අගයක් කියලා. ටෆල් අගයක් කියලා කියනවා. එතකොට එළියට දෙන්නේ පුතා ටෆල් ආකාරයේ අගයක් ලෙස දෙන්නේ. මේක ටෆල් අගයක් ලෙස තමයි ප්‍රදානය කරන්නේ. මේක ටෆල් අගයක් ලෙස තමයි ප්‍රදානය කරන්නේ. සටහන නෝට් කරගන්න return සම්බන්ධව. හරි? return සම්බන්ධව ලියන්න ප්‍රත්‍යාගමන අගය කියලා ලියන්න. ප්‍රත්‍යාගමන අගය. ක්‍රියාපරිපාටියක් තුල අවසන් ප්‍රතිදානය බාහිරට ලබා දීමට අවසන් ප්‍රතිදානය බාහිරට ලබා දීමට return භාවිතා කරයි. return භාවිතා කරයි. අවසන් ප්‍රතිදානය බාහිරට ලබා දීමට return භාවිතා කරයි. return කියන keyword එක භාවිතා කරනවා කියලා තමයි කිව්වේ. හරි.
එතකොට මෙන්න මේ සාමාන්‍ය අවස්ථාව රිටර්න් එක වැලියු එක දාන්න. රිටර්න් එක වැලියු දෙකක් තියන්න පුළුවන්. එතකොට එළියට එන්නේ ඒක ටෆල් ආකාරයෙන් ඒ බව ඔයා සටහන් කරගන්න. ක්‍රියාත්මක වුණාම මොකද්ද වෙන්නේ කියලා. ඔන්න රිටර්න් කියන වචනේ ක්‍රියාත්මක වුණු රිටර්න් සම්බන්ධයෙන් තව මේ ටික හරිනේ මේ ටික ලියාගත්තනේ පුතාලා. ඔන්න රිටර්න් සම්බන්ධයෙන් තව අමතර නෝට් එකක්. හරි? ෆන්ක්ෂන්ස් තුල right අවශ්‍ය පේලි තුල right රිටර්න් කිහිප වරක් භාවිතා කළ හැක. right ෆන්ක්ෂන් එකක් ඇතුලේ අවශ්‍ය පේලි තුල රිටර්න් කීප වතාවක් භාවිතා කරන්න පුළුවන්. කීප වරක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න රිටර්න් ක්‍රියාත්මක විට ෆන්ක්ෂන් අවසාන වේ. අවසාන වේ කියන්නේ නිමා වෙනවා කියන එක. ෆන්ක්ෂන් එක නිමා වීම. රිටර්න් ක්‍රියාත්මක වුණොත් එතනින් ෆන්ක්ෂන් එක නිමා වෙනවා. ක්‍රමලේඛයේ වැඩ කරනවා. ෆන්ක්ෂන් එක නිමා වෙනවා. ඇයි අගේ දීලා ඉවරයිනේ. අගේ දුන්නට පස්සේ අයිත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රිටර්න් ක්‍රියාත්මක විට ෆන්ක්ෂන් එක නතර වෙනවා. හරි? ෆන්ක්ෂන් එක අවසාන වෙනවා. ක්‍රමලේඛය ක්‍රියාත්මක වේ. හරි? ක්‍රමලේඛය නතර වෙන්නේ ක්‍රියාත්මක වේ. ඒක ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේවා සටහන් කරගන්න හරි වැදගත් වෙනවා රිටර්න් සම්බන්ධයෙන්. නෝට් එක එකතු කරගමු. මම ලොකුවට ඡේදයක් විතර දෙන්නේ නැහැ. හරිද? right.
දැන් අපි ඔය රිටර්න් ගැන කතා කරලා ඉවරයි. ඔන්න ෆන්ක්ෂන් එක අපි හඳුන්වා දීම කරා. ෆන්ක්ෂන් එකත් එක කෝඩින් එකක් ලිව්වා. ඊට පස්සේ අපි රිටර්න් ගැන කතා කරලා ඉවරයි. හොඳයි. ඔතනින් තව ඉස්සරහට අපිට යන්න තියෙන්නේ. හරිද? right. අපි පොඩි බ්‍රේක් එකක් ගමු. රෙකෝඩින් සෙෂන් එක චුට්ටකට නවත්ත